සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. හුඟ දවසකින් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. දැන් අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා Amazon වල. ඇත්තටම Amazon account ලංකාවට හදන්න බැරිද? හේතුව මේකයි. ගොඩක් කට්ටිය try කරලා තිබ්බ පහුගිය දවස්වල අලුතෙන් account හදලා. ගොඩක් වෙලාවට දැන් අපිට තියෙන එකම විකල්පය වෙලා තිබ්බේ Hyperwallet connect කරන එක Amazon payout method එක විදිහට. මොකද පේනිය ප්ලට්ෆෝර්ම් එක ගොඩක් කල් වෙනවා දැන් ලංකාවෙන් අයින් කරලා. එතකොට පේනිය account Amazon එක through හදන්න පුළුවන් වුණාට ඒක ටිකක් සංකීර්ණ වැඩක්. හැබැයි අපට Hyperwallet එක කිසිම ප්‍රශ්නයක් නැතුව පහුගිය කාලේ Amazon login හරහා මෙන්න මේ ඔයාලට පේන විදිහට login with Amazon කිව්වම Amazon account එක හරහා log වෙන්න හැකියාව තිබුණා. නමුත් මේකත් පහුගිය වසරේ ඒ කියන්නේ 2024 ඔක්තෝබර් 4 වෙනිදා ඉඳලා සම්පූර්ණ නවත්තලා තියෙනවා Amazon එකේ payout method එක විදිහට. ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් අපි අලුතෙන් account එකක් හදලා මෙන්න මේ විදිහට deposit method එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා bank location කියන එක. දැන් මේ bank location කියන එක අපිට Hyperwallet connect කරගන්න ඕන නම් අපිට වෙනම Hyperwallet platform එකට ගිහිල්ලා connect කරන්න බෑ. ඒකට මෙන්න මේකේ bank location කියන එකට අපිට පුළුවන් මෙතන ඉස්සර තිබ්බා ශ්‍රී ලංකා කියලා. ශ්‍රී ලංකා කියලා select කරාම පහලින් පෙන්නනවා Hyperwallet link එකක් පෙන්වනවා. අපිට ඒ link එක හරහා ගිහිල්ලා තමයි payout method එක විදිහට bank statements දීලා bank account open කරලා local bank account එක link කරලා ඒ වැඩ ටික කරගන්න පුළුවන් උනේ. දැන් මෙහෙම බැලුවම කිසිම විදිහකින් ඔයාලට ශ්‍රී ලංකා මේක නෑ ශ්‍රී ලංකා අයින් කරලා තියෙන්නේ. මේක දන්නේ නැහැ ඇත්තටම ලංකාවට විතරක් කරලා තියෙන කියලා. අර eBay වගේ වුණා වගේ, ඒ කියන්නේ Payoneer වගේ වුණා වගේ මේකත් මේ ලංකාවට විතරද දන්නේ නැහැ. එහෙම උනොත් ලොකු අවාසනාවක් වෙනවා. දැන් මෙතන මෙහෙම බැලුවම පෙන්වන්නේ මෙන්න මේ other කියන එක විතරයි. ඒ වුණාට other කියන එක ක්ලික් කරාම අපිට මෙන්න මේ විදිහට පෙන්වනවා. Your bank account location is currently not supported by Amazon currency converter for sellers. එතකොට මේකෙදි අපි කරන්න ඕන මෙන්න මේ view participating PSPs කියලා තියෙනවා. Payment Service Providers කියලා. එතකොට මෙන්න මේක හරහා තමයි අපි ඔයාලට අවශ්‍ය කරන payment method එක තෝරගන්න ඕනේ. ඉතින් මේකට view participating PSPs කියලා ක්ලික් කරාම මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් payment providers ලා ගොඩක් පෙන්නනවා. හැබැයි මේකේ එක ලොකු අඩුපාඩුවක් තියෙන මේ ගොඩක් payment providers ලා හිටියට ශ්‍රී ලංකාවට support කරන්නේ නැහැ. මෙතනදී ඔයාලට තියෙන එකම විසඳුම Wise account එක හරහා ගොඩක් වෙලාවට පුළුවන්. මෙන්න මේ Wise account එක විතරයි දැනට. ඒකත් Wise account එකත් අපිට ලංකාව direct හදන්න බෑ. අපි USA LLC එකක් open කරලා ඒ හරහා තමයි authorize කරගන්න ඕන. මොකද ලංකාවට support කරන්නේ නැති නිසා. එතකොට Wise account එකක් යනකොට මට හිතෙන විදිහට මෙයාලගේ ඔයාගේ bank account USA bank account එක විදිහට ඒක ලෑස්ති කරලා authorize කරාට සමහර විට මේක මේ වෙනතුරු අපි connect කරලා නැහැ. මේ වෙනතරම් link කරලා නැහැ. ඉතින් කවුරු හරි link කරපු කෙනෙක් ඉන්නවා නම් අපිට comment එකක් දාගෙන යන්න කොහොමද කියන එක. දැන් ඉස්සරහට අපි එකක් link කරන්න හදනවා. එහෙම වුණොත් ඔයාලට update එකක් දෙන්න. මොන විදිහට accept කරයිද දන්නේ මේක. දැන් තියෙන එකම ගැටලුව තමයි ඔයාලගේ Payoneer account Hyperwallet දැනට ඔයාලා පාවිච්චි කරන ඒවා තියෙනවා නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න අනිවාර්යෙන්ම ඉස්සරහට ඒවා නැති වුණොත් එහෙම ඔයාලට ආපස්සරයක් account එකක් වෙන එක්කෙනෙක්ගේ නමකටවත් හදාගන්න බැරි වෙයි. ඒක නිසා ප්‍රවේශමින් ඔයාලා කරන selling කරන්න. අනිත් එක තමයි තව ලොකු දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයාලගේ product තියෙනවා නම් ඇත්තටම trending යන product තියෙනවා නම් ප්‍රවේශම් කරගන්න. අපේ කියන්නේ Amazon platform එකේ ඉන්නවා ඔයාලගේ product එකක් trending වෙනකම් බලාගෙන ඉඳලා ඔයාටත් නොකියම ඔයාගේ brand එක USA වල UK වල කැනඩා වල government වල register කරලා අයිති කරගන්න පුද්ගලයෙක්. අපි මේ පුද්ගලයා ඉස්සරහට
එලියට දානවා. ඉතින් ඒක නිසා ඔයාලගේ ඕන් බ්‍රෑන්ඩ් එකකින් ඔයා GTN එක්සෙප්ෂන් අරගෙන බ්‍රෑන්ඩ් එකක් කරනවා නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න. ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක මොකක් හරි හොඳට රිවිව්ස් ඇවිල්ලා හොඳ තැනක එනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් USA වල හරි UK වල හරි ඔය රටවල් ඔක්කොගෙම හරි රෙජිස්ටර් කරගන්න. මොකද නැත්තම් ඔයාට ඔයාගේ බ්‍රෑන්ඩ් එක අහිමි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒක නිසා මේ පුද්ගලයා ගැනත් අපි ඉස්සරහට කතා කරනවා. මේ පුද්ගලයා දැන් මම කිසි දෙයක් කියන්නේ පොඩි වැඩ කොටසක් කරගෙන යනවා. ඒක නිසා මේක කරලා ඉවරනිච්ච ගමම මම මේ පුද්ගලයා කවුද කියන එක සෝෂල් මීඩියා හරහා සම්පූර්ණ ඔයාලව දැනුවත් කරනවා. හරි. එතකොට Amazon account හදනකොට මේ කියන්න තියෙන්නේ මෙන්න මේ Wise account එක හරහා දැනට හදා ගන්න වෙන්නේ. Payoneer තියෙනවා නම් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Payoneer එකටත් ඔයාලා මෙතන ගියාම අපිට පුළුවන් Payoneer platform එක PSP platform වල පෙන්නනවා. මෙන්න මේ විදිහට Payoneer account එකත් ඔයාලට මේ විදිහට manage your app කියලා මේක ලින්ක් කරපු කෙනෙක් මේ විදිහට PSP payment service provider හරහා ලින්ක් කරපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. මොකද මම මේක හරහා ලින්ක් කරලා නැහැ කිසිම account එකකට කාගේවත්. එහෙම එකක් තියෙනවා නම් පොඩ්ඩක් අපිට දැනුවත් කරන්න. මොකද අපිත් මේක ලින්ක් කරලා නැති නිසා. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි අදට කියන්න තියෙන්නේ. ඉස්සරහට වීඩියෝ ගේනවද නැද්ද කියන එකත් තීරණය වෙලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය සමහර අයගේ ප්‍රොඩක්ට් අරගෙන තමන්ගෙන් ප්‍රොඩක්ට් එකක් කරන්න නැතුව හොරෙන් අරගෙන විකුණන ඒවා තියෙනවා. ඉතින් එහෙම දැක්කම ඇත්තටම ලොකු කලකිරීමක් එනවා. මේවා නිකන් කියලා දීලා තේරුමක් නැහැ. අනුන්ගේ බඩටම තමයි ගහන්නේ. ඒක නිසා හරි. එහෙනම් ඔයාලට සුබ දවසක්.